හැරි පෝටර්. ඒ නම ඇහුණු සැනින් අපේ මතකයට එන්නේ මායා ලෝකයක්. මන්තර ගුරුකම් සහ අපූර්ව යාළුව පිරිසක් ඉන්න ලස්සන ලෝකයක්. ලෝකේ වටා ඉන්න කෝටි සංඛ්‍යාත සිනමා ලෝලින් වගේම ලංකාවේ අපිත් මේ මායාකාරී ලෝකයට ආදරය කළේ ඒක අපිව වෙනස්ම ලෝකයකට රැගෙන ගිය නිසයි. හැබැයි ඔබ කවදා හරි හිතුවද මේ අතිශය ජනප්‍රිය හැරි පෝටර් සිනමා විශ්වයේ පිටුපස අපි කවුරුත් නොදන්නා අතිශය අඳුරු බීතිකාමය සහ අද්භූත සැබෑ සිදුවීම් මාලාවක් සැඟවිලා තියෙනවා කියලා. මේ මායා ලෝකය සැබෑ ජීවිතයේදී සිනමා කණ්ඩායමට ශාපයක් වුණේ කොහොමද? එහි රංගනෙන් දායක වුණු ප්‍රධාන චරිත කිහිපයකටම අත්තුණු අභිරහස් ඉරණම මොකක්ද? සිනේ රහස් අපි අද දිගහරින්නේ හැරි පෝටර් චිත්‍රපට මාලාව තිරේ පිටුපස සිදු වූ සැබෑ අද්භූත අනතුරු සහ හැරි පෝටර් ශාපයේ ඇති බීතිකාමය සැබෑ කතාවයි. හොලිවුඩේ බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි හැරි පෝටර් සිනමා කණ්ඩායමට මොකක් හරි අද්භූත බලපෑමක් හෝ ශාපයක් තිබුණා කියන එක. මේ චිත්‍රපට මාලාව රූගත කරන කාලය ඇතුළත සහ ඉන් පසුව අපිට කවදාවත් අමතක නොවන ප්‍රධාන චරිත රංගනයෙන් දායක වුණු විශිෂ්ට නළු නිළියන් කිහිප දෙනෙක්ම අභිරහස් ලෙස මෙලවින් සමුගත්තා. ඔබට මතකද හැරි පෝටර් මුල් චිත්‍රපට දෙකේ හිටපු හැරිගේ ආදරණීය ගුරුවරයා වුණු ඇල්බස් ඩම්බල්ඩෝව. ඒ චරිතයට පණ පෙව් රිචඩ් හැරිස් මහත්මයා දෙවෙනි චිත්‍රපටයේ නිකුත් වෙන්නත් කලින් හදිසියෙම දරුණු පිළිකා රෝගයකට ගොදුරු වෙලා අභිරහස් ලෙස මිය යනවා. ඒ විතරක් නෙවෙයි, අපට කවදාවත් අමතක නොවන මුලින් දුෂ්ටයෙක් වගේ පෙනුනත් අවසානයේ මහා ආදරවන්තයෙක් වුණු ප්‍රොෆෙසර් සෙවරස් ස්නේප්ගේ චරිතය කරපු ඇලන් රික්මන් මහත්මයාත් හැරිගේ මාමා වුණු බර්නන් ඩස්ලිගේ චරිතය කරපු රිචඩ් ග්‍රිෆිත් වගේම කරුණාවන්ත හැග්රිඩ්ගේ චරිතය කරපු රොබී කොල්ට්‍රේන් පවා අපට අහිමි වෙන්නේ මේ අද්භූත ශාපයේ ප්‍රතිඵලයක් විදිහට කියලා බොහෝ රසිකයෝ අදටත් විශ්වාස කරනවා. මේ ශාපය නළු නිළියන්ට විතරක් නෙවෙයි, තිරේ පිටුපස හිටපු අයටත් දරුණුවටම බලපෑම. මේ සිදුවීම ඔබ බොහෝ දෙනෙක් අහලා නැතුව ඇති. හැරි පෝටර් චිත්‍රපටවල හැරිගේ චරිතය කරපු ඩැනියල් රැඩික්ලිෆ් වෙනුවෙන් අතිශය අනතුරුදායක ජවනිකා සිදු කළ ඩේවිඩ් හෝම්ස් කියන දක්ෂ තරුණයා ඔහු වසර ගණනාවක් හැරිගේ සැබෑ සෙවණැල්ල වගේ වැඩ කළා. නමුත් හැරි පෝටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් පළමු කොටස රූගත කරද්දී සිදු වූ එක මාරක අනතුරක් ඔහුගේ මුළු ජීවිතේම උඩු යටිකුරු කළා. අහසින් පියාඹන දර්ශනයක් රූගත කරද්දී සිදු වූ පිපිරීමක් නිසා ඩේවිඩ් ඉතාමත් දරුණු ලෙස බිමට ඇද වැටුණා. එයින් ඔහුගේ කොන්දේ අස්ථි බිඳී ගිය අතර වයස අවුරුදු 20 ගණනක් වුණු ඒ අහිංසක දක්ෂ තරුණයාගේ බෙල්ලෙන් පහළ කොටස සදාහටම පණ නැති වී ගියා. අදටත් ඔහු ඉන්නේ රෝදපුටුවක. හැරි පෝටර් ලෝකයේ ඇතුලේ මැජික් තිබුණත් තිරේ පිටුපස සැබෑ ජීවිතයේදී සිදුවුනේ මෙවැනි මහා ඛේදවාචකයන්. ඔබ හිතන් ඉන්නේ හැරි පෝටර් චිත්‍රපටවල තියෙන මන්තර සහ එහි ඉන්න අද්භූත සත්තු නිකන්ම හිතින් හදපුවා කියලාද? නැහැ. මේ කතාව ලියපු ජේ.කේ. රෝලින් මන්තර සහ මායාවන් ගැන වසර ගණනාවක් ලෝක ඉතිහාසයේ ගවේෂණය කරපු කෙනෙක්. ඇය මේ සඳහා පාවිච්චි කළේ මධ්‍යතන යුගයේ සැබෑ මන්තර ගුරුකම් කරන්නන් සහ ඇල්කෙන් නම් අද්භූත විද්‍යාවන් සඳහා පාවිච්චි කරපු පැරණි ලතින් භාෂාවේ සැබෑ වචන. ඇය පවසන විදිහට මේ කතාවේ එන ඇතැම් අඳුරු චාරිත්‍ර සහ සංකේත අතීතයේ සැබෑවටම මිනිස්සු මන්තර ගුරුකම් සහ භූතාත්මයන් ගෙන්වීම සඳහා පාවිච්චි කරපු ඒවාට සමානයි. ඒ නිසයි මේ චිත්‍රපට බලනකොට සැබෑවටම අපේ හිතට එකපාරටම බයක් සහ කුතුහලයක් දැනෙන්නේ. හැරි පෝටර් චිත්‍රපටවල ඉන්න බය හිතෙනම මිනිස්සුන්ගේ සතුට සහ ආත්මය උරාබුන කළු පාට අඳුරු ජීවීන් ඔබට මතකද? ඒ තමයි ඩිමෙන්ටර්ස්ලා. ඔබ දන්නවාද මේ ඩිමෙන්ටර්ස්ලා කියන චරිතය නිර්මාණය වුණේ ජේ.කේ. රෝලින්ගේ සැබෑ ජීවිතයේ අඳුරුතම කාල පරිච්ඡේදයකින් කියලා. ඇය මේ කතාව ලියන්න පටන් ගත්තේ මාරම දුප්පත් තමන්ගේ සැමියාගෙන් වෙන් වෙලා දරුවෙකුත් එක්ක ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව ජීවිතේ පවා නැති කරගන්න හිතපු අතිශය අසරණ කාලෙකයි. ඒ කාලේ ඇයට වැළඳිලා තිබුණු දරුණු මානසික ආතතිය ඩිප්‍රෙෂන් නිසා ඇයට දැනුණු පාළුව, බය සහ ජීවිතේ කිසිම සතුටක් නැතිවීමේ වේදනාව තමයි ඇය ඩිමෙන්ටර්ස්ලා කියන චරිත හරහා ලෝකයට පෙන්වුවේ. ඒ කියන්නේ ඒ අද්භූත ජීවීන් නිකම්ම මැජික් එකක් නෙවෙයි, මිනිස්සෙකුගේ හදවතක ඇතිවන දරුණුම වේදනාවේ සැබෑ සංකේතයක්. තිරේ ඉදිරිපිට මහා ආශ්චර්යයක් පෙන්නපු හැරි පෝටර් සිනමා ලෝකයේ පිටුපස මේ වගේ සැබෑ කඳුළු අනතුරු සහ අද්භූත රහස් රාශියක් සැඟවිලා තියෙනවා. ඉතින් මේ අඳුරු රහස් ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මේ වගේ සිනමාවේ අපි කවුරුත් නොදන්නා සැඟවුණු රසවත් සහ අද්භූත තොරතුරු දිගටම දැනගන්න අපේ සිනී රහස් channel එක අදම
සබස්ක්‍රයිබ් කරන්න. තවත් මෙවැනිම වීඩියෝකින් ඉක්මනින්ම හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්.